ගරු නීතිඥතුමියට මම ප්‍රශ්නවම් කරන්නේ අද මේ මම හිතන්නේ පාර්ලිමේන්තුවේ කෝප් එක සම්බන්ධයෙන් ඔබතුමිලා ආණ්ඩුව ගත්ත තීන්දුව හොඳ මට්ටමකට පවතිනවා මම හිතන්නේ කාලයකින් ගත්ත හොඳ තීන්දුවක්. ඒත් එක්කම දැන් මේ අධිකරණ ශාස්ත්‍රයේ දිහා බලනකොට මේ සාකච්ඡාත් එක්ක ගන්නකොට මේ අධිකරණේ නඩුවල ධාරිතාවයේ 1.1 වගේ තත්යකට ඇවිල්ලා තියෙනවා. එතකොට සමහර කාරණාවලදී දැන් පීටි එක හරහා අවුරුදු 15ක් හිරේ හිටපු කෙනෙක්ව එළියට දැම්මා. එතකොට බන්ධනාගාරයේ ධාරිතාවයේ සම්බන්ධයෙන් ප්‍රශ්න නිසා දැඩි පීඩනයකට පත් වෙලා තියෙනවා. එතකොට දැන් සමහර කාරණාවලදී දැන් නඩු 5ක් 6ක් ඇහුවත් ආපහු මේ අභ්‍යාසන අධිකාරියට 120ක විතර නඩු ආපහු අහන්න සිද්ධ වෙන අවුරුදු 5ක් විතර අහපුවා. එතකොට දැන් මේ සිස්ටම් එකේ තියෙන ප්‍රශ්නයක් නිසා තමයි මෙහෙම වෙන්නේ. ඒ කියන්නේ නීතිපති උපදෙස් පරක් වෙනවා. ජේඑම්ஓ රිපෝට් එක පරක් වෙනවා. එතකොට ඔය දැන් කුඩු වලට අල්ලලා ඉන්නවා කට්ටිය රස පරීක්ෂක වාර්තා පරක් වෙනවා. මේ සමස්තයත් එක්ක ගත්තාම රාජ්‍යයත් පීඩනයට ලක් වෙලා තියෙනවා. අධිකරණ යාන්ත්‍රණයත් පීඩනයට ලක් වෙලා තියෙනවා. මහජනතාවත් පීඩනයට ලක් වෙලා තියෙනවා. මේක බොහොම පුළුල් විදිහට දැකලා මේ සම්බන්ධයෙන් අරගන්න හදන ක්‍රියාමාර්ග මොනවාද ආණ්ඩුව මේ සමස්තයේම පීඩනය නැති කරගන්න? ඔව් ඒක හොඳ ප්‍රශ්නයක්. ඇත්තටම දැන් අපි මේ කියන අපි මේ සිස්ටම් එක අධිකරණ පද්ධතිය තුල තියෙන මේ අර්බුදය අර කියනවා වගේ කල් යමින් නඩු අහනවා මිලියන 1.4ක් විතර නඩු ගොඩ ගහලා තියෙනවා කියලා මේ ශ්‍රේෂ්ඨ අධිකරණ මිනිසුරුවරයෙක්. ඔව් අනිත් එක දින කල් යනවා. ඒක තමයි. මිනිස්සු ඒකෙන්ම මේ වේදනාවට සහ දඬුවමට ලක් වෙනවා. ඒතකොට ඒක නිසා තමයි අධිකරණයේ කාර්යක්ෂම අපදීමේදී දැන් සමහරුන්ට අපදෙනවා දැන් ළමාපචාරයක් කරපු කෙනෙකුට අධිකරණ වාර්තාව එන්න කලින් මේ චූදිතයා අපාරන් ගෙදර යනවා. ඒව පිළිබඳ බොහොම බුද්ධිමත්ව සූක්ෂමව බලන්න ඕනි කාලයක් නේද මේක? මේමයි දැන් නීතිපති දෙපාර්තමේන්තුව රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වගේ මේ යුක්තිය පසුදැලීමේ ක්‍රියාවලියට බොහොම වැදගත් ආයතන තියෙනවා. මේ ආයතනවල මේ වන විට තියෙන ඒගොල්ලන්ට තියෙන වැඩධාරිතාව අතිවිශාලයි. ඒක කරන්නට ඉන්න පුද්ගල පිරිස අඩුයි. ඒ කියන්නේ ඒකට අවශ්‍ය වෘත්තිකයෝ පිරිස. ඒකට අපි ඇත්තටම පහුගිය අවුරුද්ද තුල නීතිපති දෙපාර්තමේන්තුවට ඊට පස්සේ 15 උසාවි වලට මහේස්ත්‍රාත්වරුන් ඊට පස්සේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට අලුතින් බඳවා ගැනීම කිරීම සඳහා අධිකරණ අමාත්‍යාංශය විසින් විශේෂ වැඩපිළිවෙලක් කරගෙන ගියා. මම හිතන්නේ මේ වෙනකොට ඒක යම් තත්වයකට ඇවිල්ලා තියෙනවා. ඉතින් එතකොට දැන් අපි හිතනවා මේ ප්‍රශ්න ඔක්කොම මේක එක රැන් විසඳ ගන්න අමාරුයි. නමුත් අපි හිතනවා මේකට යම් විසඳුමක් තමයි මේ රස පරීක්ෂණ දෙපාර්තමේන්තුව නීතිපති දෙපාර්තමේන්තුවේ ධාරිතාවය වර්ධනය කිරීම කියන්නේ. ඒකට අපි යම් පියවර අරගෙන තියෙනවා. ඊට අමතරව අධිකරණ ප්‍රමාණය වැඩි කිරීමේ අවශ්‍යතාවයකුත් තියෙනවා. ඒකට විශේෂයෙන් අපි දැනට වංචා දූෂණ නඩු ඇසීමට ඊට පස්සේ වාණිජ මහාධිකරණ ඒ වගේ මේ කියන්නේ මේ සිස්ටම් එක පවත්වාගෙන යන්නට අවශ්‍ය අත්‍යවශ්‍ය අධිකරණ ප්‍රමාණය වැඩි කරලා ඩේටා මංගාව තියෙනවා. ඒ ඩේටා ප්‍රමාණය ඔබතුමීට මම දෙන්නම්. මේ ඇනලිසිස් එකත් එක්ක ඇතුලේ මේ යන යාන්ත්‍රණය දැන් කවුරු ගත්තත් මේක ටිකක් අමාරුවක් තියනවා නේද? මේක ටිකක් පුළුල් සැලැස්මක් අවශ්‍ය කරනවා නේද? ලොකු කතිකාවතක් ඇවිල්ලා දැන් අද වුණත් අපි කතා කරන්නේ දැන් විපක්ෂය කියනවා මේ වෘත්තිකයන්ගේ සේවා කාලය දීර්ඝ කළ යුතුයි සමස්තයට සාධාරණ විදිහට කියන එක. අන්න ඒ ප්‍රශ්න අඳුනගෙන අපි මේ දෙපැත්තකට වෙලා මේක මේ තර්ක කරනවට වඩා මේ මහජනතාව පත් වෙලා තියෙන පීඩාවෙන් ගලවා ගන්න විනිවිද පේන නිසි සැලසුම් හදන්න ආණ්ඩුවට පුළුවන් ද? ඒ සැලසුම් පිළිබඳව තියෙන මොනවාද නැෂනල් පොලිසි වල මටත් අවස්ථාවක් ගන්න දෙන්න මෙතුමිය කතා කරාට පස්සේ. ඔව් මම හිතන්නේ අවශ්‍යයි. ඒක අපි පිළිගන්නවා. මම හිතන්නේ නැහැ අධිකරණය සම්බන්ධයෙන් තියෙන මේ කියන්නේ මේ අධිකරණය නිසා එහෙමත් අධිකරණය නිසා කියනකට වඩා අධිකරණයට තියෙන වැඩ ප්‍රමාණය වැඩි වීම නිසා. ඔව් පොඩි බාධකයක්. දැන් ජනතාව අධිකරණය ජනතාව අධිකරණය පිළිබඳ තියෙන විශ්වාසය කෙමින් නැති වෙලා යයි නේද? නෑ මෙහෙම මම හිතන්නේ අධිකරණය කෙරෙහි හිතෙන විශ්වාසය ජනතාවට නැති වෙනවා කියලා අපි හිතන්නේ නැහැ. නමුත් අපි හිතනවා අධිකරණයට තියෙන අධිකරණයේ ධාරිතාවය වැඩි කිරීමේ අවශ්‍යතාවයක් තියෙනවා. යුක්තිය පසඳලීමේ ක්‍රියාවලියට සම්බන්ධ සියලුම ආයතන. ඒ කියන්නේ පොලිසිය, නීතිපති දෙපාර්තමේන්තුව, රස පරීක්ෂණ දෙපාර්තමේන්තුවද, නැත්නම් පහළ උසාවිද, ඉහළ උසාවිද මේ සියලුම උසාවිවල ධාරිතාවය වැඩි කිරීමේ අවශ්‍යතාවයක් තියෙනවා. ඒක අපි පිළිගන්නවා. ඒක ඔයා කියනවා වගේ විනිවිදභාවයකින් කිරීමේ අවශ්‍යතාවයකුත් තියෙනවා. නමුත් අපි හිතන්නේ නැහැ දැන් යමක් රජය විසින් නිවැරදිව අපි කරන්නේ මොකක්ද කියලා ප්‍රකාශ කරන්නට ඉස්සෙල්ලා
එක එක්කෙනා හදන කටකතා ගොසිප් නේද? එහෙම ඒවා මත පදනම් වෙලා දේශපාලන ව්‍යාපාර විසින් සමාජය තුළ මේ සමාජයේ අවශ්‍යතාවය ගැන තියෙන සංවාදය යටපත් කිරීම එච්චර හොඳ නැහැ. අපි දැන් මොකද ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරු පවා පිළිගන්නවා මේ වෙනකොට අධිකරණය තුල මේ නඩු ගොඩ ගහලා තියෙන ගැටලුවක් තියෙනවා සහ අපි හිතනවා ඒකට අවශ්‍ය ප්‍රවීණත්වය මේක උඩම මට්ටමේ වෙන්න පුළුවන් පල්ලෙහා මට්ටමේ වෙන්න පුළුවන් නිලධාරී මට්ටමේ වෙන්න පුළුවන් අධිකරණය තුල සහ එළියේ ඒ අවශ්‍ය ප්‍රවීණත්වය සකසා ගැනීමට රජයට වැඩපිළිවෙලක් අවශ්‍යයි. ශිරාල් මහත්මයාට යොමු වෙමු දැන් අපිට කාලය. මෙහෙමයි දිරුල ඔබතුමා ගවේෂණාත්මක මාධ්‍යවේදියෙක් හැටියට මම දන්නවා. දැන් ඔය මීගමුව සිද්ධිය දිහා බලන්න. ඔබ හරියට ප්‍රශ්නේ මතු කරා. හැබැයි උත්තරේ ආණ්ඩුවෙන් හරියට එන්නේ නැහැ. ඒකයි ප්‍රශ්නේ. නඩු පමාව විශාල වශයෙන් තියෙන මහේස්ත්‍රාත් අධිකරණවල. එතකොට ඇයි නඩු පමාව ඇති වෙන්නේ? එකක් නීතිපතිවරයාට යොමු කරන උපදෙස් නීතිපති දෙපාර්තමේන්තුව වෙලා නැහැ, මානව සම්පත නැහැ, ප්‍රමාණවත්ව එතන කරන්නේ. රස පරීක්ෂකයට යොමු කරන වාර්තාව ගේන්න එතකන් රිමාන්ඩ් ඉන්න ඕනේ. දැන් මේ දෙක විතරක් නෙවෙයි ඊට පස්සේ 15 උසාවි වල තියෙන මම දන්නවා මං නිවැරදි නම් മന്ത്രിතුමිය වැරදි නම් නිවැරදි කරන්න අමාත්‍යාංශයේ ඉල්ලුවා මහේස්ත්‍රාත්වරු 55 දෙනෙක් බඳවන්න. මම දන්න විදියට. ඔව් අද හැබැයි කැබිනට් ප්‍රකාශනතුමත් නමුත් දිදුල නමුත් මැනේජ්මන්ට් සර්විස් එකෙන් සල්ලි පාස් කරේ 33 දෙනාට. දැන් භාණ්ඩාගාරේ සල්ලි ඉතිරිලා තියෙන වෙලාවේ දැන් ඕකට ඇයි බැරි ওই 33 55 කරන්නේ? ඉතින් අන්න ඒවා තමයි අර තියෙන රෙඩ් ටේප්. ඒ කියන්නේ ඒ ටෙක්නිකල් එරර්ස් ආණ්ඩුවට එක්ස්පීරියන්ස් එකක් නැති හින්දා කියලාද ශිරාල් හිතන්නේ නැත්නම් ඔය ප්‍රශ්න මොකක් හරි අර බලල් හස්තයක් හරි කළු හාන්තුනේද ක්‍රියාත්මක පරිකල්පනය කිරීම කියන්නේ අත්දැකීමත් එක්ක ශ්‍රී මහත්මයා මැනේජ්මන්ට් සර්විස් එක ගැන කතන්දරේ කොහෙන්ද ආවේ? මම දැනගත්තා. නෑ මං හිතන්නේ මැනේජ්මන්ට් සර්විස් එකේ ප්‍රශ්නේ නැත්නම් මොකද කොහොමද ආවේ? 50ක් පුරප්පාඩු පිරවන්න හදන්නේ මැනේජ්මන්ට් සර්විස් එක 50ක් අප්‍රූව් හැබැයි ශිරාල් කාඩ් එක අප්‍රූව් කරලා තියෙන හින්දායි. දැන් මම දන්නේ මම කිව්වේ කාඩ් අප්‍රූවල් එක දෙන්න ඕනේ මැනේජ්මන්ට් සර්විස්. කාඩ් අප්‍රූවල් එක 50කට හම්බ වෙලා තියෙනවා. එහෙනම් ඉතින් 55 නැතුව 33 දුන්නේ. එතකොට දැන් මේ ධාරිතාවන් වල ප්‍රශ්නය එන්නේ බහුතරයක් නිදහස් අධ්‍යාපනයෙන් අධ්‍යාපනය ලැබලා මේ රට හැර ගිහිල්ලා තියෙනවා. ඒ ප්‍රශ්නේ ඔබතුමාලා දකින්නේ නැද්ද මේකට? ඒක ප්‍රශ්නයක්. ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ ආණ්ඩුව පොරොන්දු වෙලා ආවා අර මේ එම්ප්ලොයි මොන ටැක්ස් එකද අඩු කරනවා කියලා. නමුත් ඒක අඩු කරේ නෑනේ. එතකොට ඒක අනුව තමයි රාජ්‍ය සේවක පිටරට යවන්නේ. හරි. අපි නම් කිව්ව එක දෙන්න කියලා.